ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නගරාන්තර සේවා දුරගමන් සේවා සඳහා බස් රථ 600ක් මිලදී ගැනීම. 2026 වර්ෂයේදී රජයේ ආයෝජන වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත ආසන 49.54 සමන්විත ස්ටෑන්ඩඩ් මාදිලියේ නව බස් රථ 600ක් මිලදී ගැනීමේ ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් මිලියන 14400ක අයවැය ප්‍රතිපාදන වෙන් කර ලැබ තිබෙනවා. එලෙස ප්‍රතිපාදන වෙන් කිරීමෙන් අනතුරුව මාර්ග ආරක්ෂණ සැලැස්ම 2025-26 හඳුන්වා දීලා තිබුණා. එකී සැලැස්ම යටතේ මගී ප්‍රවාහනය සඳහා යොදා ගන්න ලබන බස් රථ ආරක්ෂිත වාහන ලෙස හඳුනා ගලප තිබෙනවා. යනුව නගරාන්තර හා දුරගමන් සේවා සඳහා භාවිතයට සුදුසු බස් රථ වර්ග සහ ඒවායේ අවම පිරිවිතර පිළිල කරගනු ලැබ තිබෙනවා. එම පිරිවිතරයන්ට අනුව නගරාන්තර හා දුරගමන් සේවා සඳහා ඩිලුක්ස් මාදිලියේ වායු සමනය කරන ලද බස් රථ සේවය යෙදිය යුතු වෙනවා. ඒ අනුව දැන්ටමත් ප්‍රතිපාදන වෙන් කරනු ලැබ ඇති ස්ටෑන්ඩඩ් මාදිලියේ නව බස් රථ 600 වෙනුවට ඩිලක්ස් මාදිලියේ වායු සමනය කරන ලද වඩා සුව පහසු බස් රථ මිලදී ගැනීම පිණිස ඉදිරි පියවර ගැනීම සඳහා වැඩ බලන ප්‍රවාහන මහා මාර්ග සහ නාගරික සංවර්ධන ඇමතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළා.